අයිබෝන් යාළුවෝ හැමෝටම SL ජුවල YouTube channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. අද මම ඔයාලට පෙන්වන්න හදන්නේ අපි සාමාන්‍යයෙන් කරන දෙයක් තමයි අපි අපේ ආභරණයක් පිරිසිදු කරගන්න ගිහපුවාම ගොඩක් දෙනා පාවිච්චි කරනවා දත් බෙහෙත්. එහෙම නැත්නම් ටූත් පේස්ට්. මම අද ඔයාලට පෙන්වන්න හදන්නේ කොහොමද මේ දත් බෙහෙත් පාවිච්චි කරලා ඔයාලගේ ආභරණයක් පිරිසිදු කරගන්න කියලා. හැබැයි මේ ක්‍රමේ හොඳද නැද්ද කියලා කියලා දෙන්න වීඩියෝ එක අන්තිමේට. එහෙනම් වීඩියෝ එක අන්තිම වෙනකම් බලන්න. අපි බලමු කොහොමද මේක සුද්ධ කරගන්නේ කියලා. මං ගාව තියෙනවා මෙන්න මේ වගේ මුද්දක්. මේක ස්ටර්ලින් සිල් වලින් හදපු මුද්දක්. ඔයාලට පේනවා මෙන්න මේ මුද්ද ටානිෂ් වෙලා තියෙන්නේ, අවපෑ වෙලා තියෙන්නේ. අපි බලමු අපේ දත් බෙහෙත් පාවිච්චි කරලා මේක සුද්ධ කරගන්න. මං ගාව තියෙනවා බ්‍රෂ් එකක්. මෙන්න මේ වගේ බ්‍රෂ් එකක්. ඒ වගේම මං ගාව තියෙනවා දත් බෙහෙත්. අපි මේකට ටිකක් අරගෙන අපි මේක සුද්ධ කරගෙන බලමු කොහොමද මේක මොන වගේ තත්ත්වයකට පත් වේද කියලා. දැන් නම් කළු වෙලා තියෙනවා වලට පේනවා. හරි. මේක මෙහෙම සුද්ධ කරගමු. මම අරගෙන මේක දත් බෙහෙත් ටිකක් ගාලා මේක මෙන්න මෙහෙම මදිනවා. හොඳට බලා ගන්න. මේක හොඳට මදින්න ඕන. මැන්දහම තමයි මේක හොඳට පිරිසිදු වෙලා ඉන්නේ. සාමාන්‍ය අපි කරන්නේ එහෙමනේ. අපිට මේක පිරිසිදු කරගැනීමේ අවශ්‍යතාවය නිසා අපි මේක දත් බෙහෙත් දාලා හොඳට මදිනවා. මැන්දහම වෙන දේ මම ඔයාලට අන්තිමේට පැහැදිලි කරලා දෙන්නම්. මොකද මේකෙදි වෙන්නේ කියලා. බලමු. මං ගාව තව පිරිසුදු කර ගැනීම සඳහා තව වතුර භාජනයක් තියෙනවා. මම ඒකෙන් මේක පිරිසුදු කරලා පියා ගන්නම් රෙදි කෑල්ලකින්. මේක මයික්‍රෝ ෆයිබර් රෙදි කෑල්ලක්. මේකෙන් හීරෙන්නේ නැහැ ඇත්තටම. මෙන්න තියෙන යාළුවනේ මම පිරිසුදු කරගත්තට පස්සේ මුද්ද පේන විදිය ඔයාලට පේනවා ඇති. තිබ්බ කුණු දූවිලි ටානිෂ් ගොඩක් අයින් වෙලා ගිහිල්ලා පැහැදිලි දිස්නයක් දෙනවා. දැන් මේක හොඳටම සුද්ධ වෙලා. හැබැයි මේ ටූත් පේස්ට් පාවිච්චි කරලා මේක සුද්ධ කර ගැනීම යෝග්‍යද? මේකෙදි වෙන්නේ ටූත් පේස්ට් වල තියෙනවා ඇබරේසිව් මැටීරියල්. ඒ කියන්නේ උදාහරණයක් විදිහට අපි වැලි කඩදාසියක් ගත්තොත් වැලි කඩදාසියේ තියෙනවනේ වැලි වගේ ද්‍රව්‍යයක්. ඒ වගේ දෙයක් ඒකෙදි වෙන්නේ වැලි වලින් තියෙන සර්ෆේස් එක හීරලා යන එකනේ. මතු පිට හීරලා සුද්ධ වෙන එක තමයි වෙන්නේ. මේ ටූත් පේස්ට් වලත් තියෙනවා ඇබරේසිව් ද්‍රව්‍ය. ඒකෙදි වෙන්නේ මේ ඇබරේසිව් ද්‍රව්‍ය වලින් මේ සර්ෆේස් එකේ තියෙන කුණු ටික හීරිලා අයින් වෙන එක. ඔයාලට පේනවා මේක ලස්සනට දැන් දිස්නයක් දෙනවා. ලස්සන සුද්ධ වෙලා. හැබැයි ඔයාලා මට මේක ෆෝන් එකෙන් පෙන්වන්න බෑ. හැබැයි මේක අපි ඇත්තටම බැලුවොත් එහෙම මේ මයික්‍රොස්කෝප් එකකින් වගේ ඔයාලට පේයි මේකේ තියෙන මතු පිට හොඳටම හීරිලා කියලා. මේක එකපාරක් දෙපාරක් කරනකොට ඔයාලට ඇත්තටම මේ වගේ එකක් පේනවා. හැබැයි ටික කාලයක් මේක සුද්ධ කරනකොට ඔයාලගේ මේ දිස්නය ටිකෙන් ටික අඩු වෙනවා. ඒකට හේතුව තමයි මේ මතු පිට දත් බෙහෙත් වල තියෙන අර ඇබරේසිව් මැටීරියල් වලින්
මෙයා හූරන නිසා හීරෙන නිසා. එතකොට මේක ටික කාලයක් යද්දී මේ වගේ දිස්නයක් දෙන්නේ නැහැ. ටික කාලයක් යද්දී මේකේ පැහැය දිස්නේ දින එක අඩු වෙලා යනවා. හරි ඒ වගේ දෙයක් තමයි වෙන්නේ. ඒක නිසා දත් බෙහෙත් පාවිච්චි කරනකොට දෙපාරක් හිතන්න වැඩිකල් මේක වැඩි වාරය ගානක් සුද්ධ කරොත් එහෙම ඔයාලා වෙන්නේ ඔයාලගේ ආභරණය දිස්නේ අඩු වෙන එක. ඒක මොකද හේතුව මේකට මේකේ මතු පිට දත් බෙහෙත් වල තියෙන ඇබ්‍රේසිව් මැටීරියල් වලින් හීරලා යන එක. ඒක වැඩිම තමයි වැලි කඩදාසියකින් මේක ඇතිල්ලුවත් වෙන්නේ. වැලි කඩදාසියෙන් ඇතිල්ලුවා වගේ තමයි ටික කාලයක් යද්දී ඔයාලට මේක පේන්නේ. ඒක තමයි වෙන්නේ. ඒකට අපි පොලිෂ් කරද්දිත් හැබැයි අපි පාවිච්චි කරන ඇබ්‍රේසිව් මැටීරියල් එකක් තමයි පොලිෂ් ජුවලරි පොලිෂ් කිරීමේදී හැබැයි ඒකේ සයිස් එක අපේ දත් බෙහෙත් වල තියෙන ඇබ්‍රේසිව් මැටීරියල් සයිස් එකට වඩා ගොඩාක් අඩුයි. ඒක නිසා තමයි මේක හොඳට පොලිෂ් පාවිච්චි කරලා පොලිෂ් කරද්දි මේක හොඳටම දිස්නයක් දෙන්නේ. හැබැයි ටික කාලයක් මේක දත් බෙහෙත් පාවිච්චි කරලා සුද්ධ කළොත් එහෙම මේකේ මතු පිට හීරිලා ගිහිල්ලා මේකේ පැහැය පැහැ වෙනවා. ඒක නිසා මම රෙකමන්ඩ් කරන්නේ නැහැ දත් බෙහෙත් වලින් ඔයාලගේ ආභරණ සුද්ධ කරන්න කියලා. ඒක තමයි මට ඔයාලට කියන්න ඕනුනේ. ඒක නිසා ඔයාලත් ආභරණ සුද්ධ කරනවා නම් ඔයාලා දත් බෙහෙත් පාවිච්චි කරන්න එපා. මම වීඩියෝ එකක් කරලා තියෙනවා කොහොමද ඔයාලගේ ආභරණයක් පිරිසුදු කරගන්නේ කියලා. සරලව කිව්වොත් ඔයාලට පුළුවන් උණු සාමාන්‍ය මද රස්නේ වතුරට සබන් චුට්ටක් දාලා එහෙම නැත්නම් ෂැම්පු චුට්ටක් දාලා ඒකෙන් ආභරණය පිරිසුදු කරගන්න. එහෙම නැතුව දත් බෙහෙත්, වැලි, කඩොල් කුඩු අරමව දාලා ආභරණ සුද්ධ කරගන්න එපා. ඒකෙදි වෙන්නේ ඔයාලගේ ආභරණයේ දිස්නේ ටික කාලයක් යද්දී අඩු වෙලා යන එක. මං හිතනවා ඔයාලට මේක වැදගත් වෙයි කියලා. ඔයාලා දත් බෙහෙත් පාවිච්චි කරලා ඔයාලගේ ආභරණ සුද්ධ කරගන්නවා නම් දෙපාරක් හිතන්න. මම රෙකමන්ඩ් කරන්නේ දත් බෙහෙත් ඔයාලගේ ආභරණ සුද්ධ කරගන්න යෝග්‍යයි කියලා. එහෙනම් යාළුවනේ මම හිතනවා ඔයාලට මේක වැදගත් වෙයි කියලා. ඔයාලා තාම channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. ඔයාලට මේ වගේ jewelry tips ඉස්සරහට ගෙන්න බලාපොරොත්තු වෙනවා. බොහොම ස්තුතියි. ගිහින් එන්නම් ආයිබෝවන්.